Hi, welcome back to my YouTube channel. ඉතින් 2026 A-level exam එකට තව මාස 3යි. ඒ කියන්නේ අපි දිනවලින් ගත්තොත් තව දින 99ක් තමයි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඔයාලා සිලබස් එක කවර් කරන් ඉවරයත් ඇති. තාම සිලබස් එක කවර් කරගෙන යන අයත් ඇති. තාම කිසිම අයිඩියා එකක් නැති අයත් ඇති. එහෙම අයිඩියා එකක් නැති අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු අද අපේ වීඩියෝ එකට. හරි. දැන් අපි කතා කරමු කොහොමද තාම පාඩම් කරන්න ගත්තේ නැති කෙනෙක් මේ මාස 3න් සිලබස් එක කවර් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මම කියන්නම් මේ මාස 3න් මාස 2ක් අරගෙන කොහොම හරි ඔයාලා සිලබස් එක කවර් කරගන්න බලන්න. සිලබස් එක කවර් කරන්න කොහොමද කියලා බැලුවොත් ඔයාලා මුලින්ම කරන්න ඕන සබ්ජෙක්ට් තුනටම අදාළ සිලබස් එක වෙනම කොළ තුනක ලියා ගන්න එක. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් සිලබස් එකට අනුව තියෙන සම්පූර්ණ පාඩම් වල නෝට් ටික කම්ප්ලීට් කරලා තියාගන්න ඕන. මොකද ඒවා පාඩම් කරන්න කලින් ළඟට අරන් තියාගත්තට පස්සේ ලේසි. නැත්තම් පාඩම් කරන්න මුලින් අරගෙන නෝට් ටික හරියට නැත්තම් නෝට් හොයන වෙලාවත් අපරාධේ නිසා. ඊට පස්සේ කරන්න ඕන අනිවාර්යෙන් 2019 ඉඳන් 2025 දක්වා පාස් පේපර් ටික අරගෙන හොඳට කියවලා බලන්න ඕන අනිවාර්යෙන් මොනවද අහලා තියෙන පාඩම් කියලා. ඒ කියන්නේ ප්‍රශ්න අහලා තියෙන පාඩම් මොනවද කියලා. ඒ පාඩම් මොනවද කියලා බලලා ඔයාලා වෙනම චූටි සටහනක් අහගන්න මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් අහලා තියෙන්නේ මේ පාඩම් වලින් කියලා. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් ඒ ලියාගත්තු පාඩම් ටික මුලින්ම පාඩම් කරලා ඉවර කරගන්න ඕන. මොකද එක්සෑම් වලට අනිවාර්යෙන් අහන පාඩම් නිසා. ඒ ටික මුලින්ම කම්ප්ලීට් කරලා ඉවරුණාට පස්සේ ඉතුරු වෙන්නේ සුළු පාඩම්. ඒ කියන්නේ අර පාඩම් කරලා ඉක්මනින් පාඩම් කරලා මතක තියාගන්න පුළුවන් පාඩම්. ඔයාලා මුලින්ම අමාරු පාඩම් ටික පාඩම් කරලා ඉවර කරන්න. ඊට පස්සේ ඉතුරු පාඩම් ටික පාඩම් කරන්න පටන් ගන්න. මුලින්ම ඊට පස්සේ සිලබස් එක මාස 2ක් ඇතුළත කොහොම හරි කම්ප්ලීට් කරලා ඉවර කරගන්න. ඒ කියන්නේ ඔයාලා පාඩම් කරන ගමන් යුනිට් පේපර්, MCQ පේපර් වගේවත් කරන්න. එතකොට ඔයාලට MCQ ටිකයි essay ටිකයි හරියට කරගන්න බැරි වෙන එකක් නෑ කියලා මම හිතනවා. ඊට පස්සේ ඔයාලා එක්සෑම් මාසෙට කලින් මාසේ අනිවාර්යෙන් පාස් පේපර්ම කරන්න. මොකද එක්සෑම් එකට කලින් පාස් පේපර් කරන එක ඔයාලට අනිවාර්යෙන්ම වැදගත්. පාස් පේපර් කරන එක වැදගත් වෙන්නේ ඔයාලගේ ටයිම් බැලන්ස් එකට තමයි අනිවාර්යෙන් එක වැදගත් වෙන්නේ. මම හිතනවා මාස 2ක් ඇතුළත සිලබස් එක කවර් කරගෙන අවසාන මාසේ ඔයාලා පේපර්ස් කරන්න ගත්තොත් අනිවාර්යෙන් ඔයාලට එක්සෑම් එකට ඒක වැදගත් වෙයි කියලා. ඊළඟට ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා කොහොමද පොලිටිකල් සබ්ජෙක්ට් එක පාඩම් කරේ කියලා. එහෙම ආපු අයට මම මෙහෙම කියන්නම්. පොලිටිකල් කියන එක තියරි කොටස් විදිහට පාඩම් කරලා ඔළුවට දාගන්න පුළුවන් විෂයක් නෙවෙයි. ඒ නිසා මම මගේ වචනේ ෂෝට් නෝට් හැදුවා. පාඩම් අරගෙන ඒ පාඩම් වලින් අහන්න පුළුවන් රචනා ප්‍රශ්න ටික මම වෙනම ලියලා තියාගත්තා. අපි ක්ලාස් ගිය දවස්වල අපිට පාඩමෙන් පාඩමට අපේ ගුරුවරු MCQ එහෙම දුන්න නිසා MCQ වලටත් ලොකු අවුලක් අපිට ගියේ නැහැ. ආයේ පාඩමෙන් පාඩමට කෙටි ප්‍රශ්න හදපු නිසා, කෙටි ප්‍රශ්න හොයන් කරපු නිසා පොලිටිකල් වල කෙටි ප්‍රශ්න ටිකත් ලොකුවට අමාරු වුණා. කරපු දේවල් එක ගත්තොත් මම පාඩම් 15කට ෂෝට් නෝට් හදුවා. පාඩම් 15න් අහන්න පුළුවන් රචනා ප්‍රශ්න ටික වෙනම ලියාගත්තා. එහෙම ලියාගත්තට පස්සේ පාඩම් ටික කියන්නේ සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට ඔළුවට දාගන්න පුළුවන්. ප්‍රශ්න ටිකත් අපිට ඔළුවට දාගන්න පුළුවන්. මේ පාඩම් වලින් මේ ප්‍රශ්න කියලා. ඉතින් මම හිතනවා මේ විදිහට ඔයාලත් කරොත් පොලිටිකල් කියන සබ්ජෙක්ට් එක ඔයාලා හිතන තරම් අමාරු වෙන එකක් නෑ කියලා. ඔයාලට තවත් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම අනිවාර්යෙන් ඔයාලට ඒවට උත්තර දෙනවා. ඊළඟට තවත් තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මාස 3න් A level ගොඩ දාගන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. මාස 3න් මේ වගේ මාස 3ක් කියන්නේ චූටි කාලයක් වුණාට ඒ කාලය තුලත කරන්න පුළුවන් දේවල් ලොකුයි. ඒ නිසා මං කියනවා ඔයාලට අනිවාර්යෙන්
පුළුවන් කියලා. මං කලින් කිව්වා වගේ සිලබස් එක කවර් කරගන්න කිව්ව පිළිවෙලට. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ මාස 3න් හොඳ රිසල්ට් එකක් දාගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. අනිවාර්යෙන් රිසල්ට් එකක් දාන්න නම් ඔයාලගේ මහන්සිය කැපවීම උනන්දුව අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ මාස 3 පුළුවන් තරම් මහන්සි වෙලා පුළුවන් තරම් වැඩ ටික ඉක්මනින් පිළිවෙලට කරගන්න බලන්න. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් පොඩි හරි විසඳුමක් ඒකට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මගේ වීඩියෝ එකේ නම් පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් අහන් ඉඳපු බලන් ඉඳපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා නොදන්න යාළුවෙක්ටත් share කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් හොඳට පාඩම් වැඩ ටික කරගෙන මං කියුව ඒවත් ඔලුවට දාගෙන පරිස්සමට වැඩ ටික කරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න කියලා ආදරයෙන් කියන ගමන් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. බයි බයි.